Good morning, welcome back to my YouTube channel. දැන් වෙලාව 4:50යි. මං උදේම පොඩි ගමනක් යන්න තමයි ලෑස්ති වෙන්නේ. අද අපේ ගමේ පන්සලේ උදේ දානි තිබුණේ අපිට. ඉතින් මම හිතුවා අද ඔයාලට වීඩියෝ එකක් අරන් එන්න ඕනි කියලා. පහමාර වෙනකොට අපිට එතෙන් එන්න කියලා තිබුණා. ඉතින් ඉක්මනට ලෑස්ති වෙලා මම පන්සලට ගියා. ඔන්න ඉතින් ඉක්මනට අපි පන්සලට ආවා. ටිකක් පරක්කු වෙලා තිබුණේ. පන්සලේ කවුරුත්ම හිටියේ නෑ. අපි යනකොට විනාඩි 5ක් විතර පරක්කු වුණා. ඉතින් අපි යනකොට ශබ්ද පූජාව පවත්වලා තමයි තිබුණේ. ඉතින් අපි ගමේ පන්සලේ තමයි බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කරලා තියෙනවා. මං ඔයාලට පෙන්නන්නම්. ඇත්තටම උදේට පන්සලට ආවොහම හිතට හරිම සැහැල්ලුයි. ලස්සනයි නේද අපේ පන්සල? ඉතින් හිත නිවෙනවා මෙතෙන් ආපුවාම. ස්රාවීර මච්ච පමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියා සම්පූජිතානි මහියංගන නාග. දැන් වෙලාව උදේ 7යි. දැන් ඔක්කොම තේවාව තියලා දානි දීලා ඉවරයි. දැන් අපි ගෙදර යන්න තමයි හදන්නේ. හොඳටම දැන් උදේ වෙලා එළිය වැටිලා හොඳටම. අපි එහෙනම් දැන් ගෙදර යමු. මේනි ක්‍රොස්කෝ එයා දැන් තරහ වෙලා ඉන්නේ. යාව ගැට ගහලා තියෙන නිසා. තව ටිකකින් අපි යාව ලියමු. ගෙදර ආවට පස්සේ මම නුවර ගියා. දැන් වෙලාව දවල් 1ට විතර ඇති. ඉතින් මම ගියා KCC එකේ වර්ල්ඩ් ස්පයිස් එකට මොනවා හරි කන්න කියලා හිතාගෙන. කැන්ඩීන් නම් දන්නවනේ වර්ල්ඩ් ස්පයිස් එක මොනවද තියෙන්නේ කියලා. මෙතන චයිනීස්, ඉටලියන්, තායි, ඉන්දියන් වගේ කෑම ජාති ගොඩක් තියෙනවා. මම හැම තැනකම ගිහිල්ලා බලුවා මොනවද කන්නේ කියලා. මෙතන ගොඩක් ජාති තිබුණා. කොහොම හරි පැය භාගයක් විතර ඇවිදලා මොනවද කන්නේ කියලා බලලා අන්තිමට තායි ෆ්‍රයිඩ් රයිස් එක්කුයි බර්ගර් එක්කුයි කන්න තමයි. ඉතින් අපි බොන්න ගත්තා පැෂන් මොජිටෝ විත් ලයිචි ඩ්‍රින්ක් එකක්. මේ තමයි අපි ගත්ත බර්ගර් එකයි චිකන් ෆ්‍රයිඩ් රයිස් එකයි පැෂන් මොජිටෝ එකයි. ඒ තුනම මාරම රසයි.
ඊට පස්සේ අපි කාලා ගියා බබල් ටී එකක් බොන්න. දැන් කැන්ඩි ගොඩක් වෙලාවට ආපුවම මෙතනින් බබල් ටී එකක් අනිවාර්යෙන්ම බීලම තමයි යන්නේ. මේ බබල් ටී ෂොප් එකක් තියෙන KCC එකේමයි. ඔන්න ඉතින් මම ගෙදර ආවා. ඇවිල්ලා වැඩ ටිකක් තිබුණා කරන්න. ඔෆිස් එකේ වැඩ ටිකක්. ඉතින් මම ඒ ටික කරන්න පටන් ගත්තා. දැන් වෙලාව රෑ 7:00යි. ඉතින් පැය 2ක් විතර මගේ වැඩ ටික කරලි ඉවර වෙලා මම හිතුවා ෆිල්ම් එකක් බලන්න ඕනි කියලා. ඉතින් ඔහොම තමා අද මගේ දවස ගත වුණේ. ඉතින් මම හිතනවා අද ප්‍රොඩක්ටිව් ඩේ එකක් වුණා කියලා. ඉතින් අද මගේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඉතින් ඔයාත් මගේ channel එකට අලුත් යාළුවෙක් නම් අනිවාර්යයෙන්ම subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඉස්සරහට තවත් ලස්සන වීඩියෝස් අරගෙන එන්නම්. එහෙනම් අදට මගේ වීඩියෝ එක මෙතන ඉවරයි. Thank you for watching. Bye.